අද අපි බලන්නේ කොහොමද අපි අමුත් එක අපේ ගෙදරකට ආවහම අපි ස්ටයිල් එකට ඩිනර් එකක් දෙන්නේ කොහොමද කියලා. දැන් හිතන්නකෝ ඔයාට අමුතු දෙන්නෙක් ආවා කියලා. එතකොට බේසික් සෙටප් එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේක 5 course meal එකක් තමයි අපි කන්න යන්නේ. එතකොට ඔය charge plate එක කොයි වෙලෙත් තියලා තියෙනවා. ඒක meal එක ඉවර වෙනකන් තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔය තියෙන්නේ අපේ ඩිනර් ප්ලේට් එක. ඊට පස්සේ ඒක ඉවරුනාට පස්සේ අපි මේ ඔයාගේ තියෙනවා සර්වියට් එක එහෙම නැත්නම් නැප්කින් එක තියෙනවා. ඔයාගේ වම් පැත්තට තමයි අපි තියෙන්නේ සයිඩ් ප්ලේට් එක තියලා තියෙනවා. ඒක උඩ තියන්න පුළුවන් මේක. ඔය විදිහට. ඊට පස්සේ අපි වෝටර් ගොබ්ලට් එක මං කිව්වේ වීදුරුවක නෙමෙයි ඔය වගේ එකක දුන්නොත් ලස්සනයි කියලා. ඊට පස්සේ අද මේන් කෝස් එක චිකන් හින්දා මම රෙඩ් වයින් තමයි දෙන්න යන්නේ. එතකොට රෙඩ් වයින් ග්ලාස් එක තමයි ඒ තියලා තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔය සෙටප්. ඊට පස්සේ තමයි අපිට හැඳි ගෑරප්පු ටික තියන්න තියෙන්නේ. ඔන්න ඔය ගත්තේ ඩිනර් ෆෝක් එක. එහෙම නැත්නම් අපි එකට කියනවා all purpose කියලා. ඔය බලන්න ඕක තමයි all purpose. ඊට පස්සේ මේ තියෙන්නේ ඒකත් AP එහෙම නැත්නම් ඩිනර් නයිෆ් එක. ඔන්න බලන්නකෝ අපි ඒක කොහොමද තියන්නේ කියලා ඔතනින් පොඩ්ඩක් අපි බලමු. දැන් සාමාන්‍යයෙන් අපි දකුණු අතින් කන කෙනෙකුට පිහිය තියනවා දකුණු පැත්තෙන්. ෆෝක් එක තියනවා එහෙම නැත්නම් අපේ ගෑරප්පුව තියනවා අපි අපේ වම් අත පැත්තෙන්. ඔය විදිහට මේක හොඳට මතක තියාගන්න. වම් අතින් කන කෙනෙකුට අපිට ඒකේ සෙටප් එක වෙනස් කරලා දෙන්න පුළුවන්. ඔය බලන්න අපි මේ විදිහට තිබ්බා මූණට තමන්ගේ පැත්තට එන්නේ. ඔය ඉස්සෙල්ලා මේ දෙක තමයි අපි තියලා තියෙන්නේ. මේ ඉතුරු ඒවා අපි තියාගන්නේ. මේක අපි බේසික් විදිහට තියාගත්තේ මේ විදිහට. ඊට පස්සේ දැන් අපිට උගුල්ලු සුප් එකක් දෙනවා නම් හරිද? සුප් එකක් දෙනවා නම් මේ තමයි අපේ සුප් හැන්ද. මේ තියෙන අපේ සුප් හැන්ද. මේක මේ බලන්න මේක බොකුටුයි. මේ තියෙනවා අපේ සුප් හැන්ද. So we keep it here onto your right hand side. මෙතෙන්දී අපි ස්ටාර්ට් එකක් දෙනවා නම් අපි දැන් මෙතන බලන්න ඕනේ පොඩි වෙනසක් තියෙනවා. අපි සැලඩ් එකට දෙනකොට මේකට වඩා පොඩි. මේ බලන්න මේකේ හොඳට පැහැදිලිව පේනවා මේක පොඩි. හරිද? එතකොට අපි මේ සැලඩ් එකට මේක දෙනවා. මීට වඩා පොඩි එකක් දෙන්නත් පුළුවන්. ඕගොල්ලන්ට තියෙනවා නම් සැලඩ් වලට පොඩි එකක් දෙන්නත් පුළුවන්. නමුත් මේක හොඳටම හොඳයි. මේක අපි තියාගන්න. එතකොට සැලඩ් එක කන්න ඕගොල්ලෝ අහයි පිහියක් ඕනේ නැද්ද කියලා. අපිට පුළුවන් සැලඩ් එක කන්න අවශ්‍ය නම් මේ පිහියම තමයි පාවිච්චි කරන්න ඕනේ. දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට තියන්න පුළුවන්. අපි ෆිෂ් නයිෆ් එම තියලා තියෙනවා. මේක මෙන්න මේ විදිහට. එතකොට අපිට මේ පැත්තේ දෙකක් තියෙනවා. මේ පැත්තේ දෙකක් තියෙනවා. ඒ වගේම දැන් ඩිසර්ට් එහෙම නැත්නම් අතුරුපසට අපි මෙන්න මේක තමයි හරි. ඒක අර තේ හැඳි එහෙම තියන්නේ නෑ දැන්. මේකයි මේ ෆෝක් එකයි තමයි තියන්නේ. දකුණු අතින් කන කෙනෙකුට මෙන්න මෙහෙම අපි ඒක තියනවා. දැන් ඔන්න මේක සම්පූර්ණයි. දැන් මේ සෙටප් එක මේ බලන්න. දැන් අපි සම්පූර්ණ සෙටප් එක. හරි. මේක තමයි අපේ සම්පූර්ණ සෙටප් එක. ඉස්සෙල්ලම අපි අපේ නැප්කින් එක දා ගන්නවා. ඊට පස්සේ මේකේ උඩ තියන්න පුළුවන්. මෙහෙම තියලා අපි අපේ නැප්කින් එක දා ගන්නවා. ඊට පස්සේ මේක මේ ෆෝක් එකයි පිහියයි එක. මොකද මෙතන දැන් මෙයාගේ මේ නැට්ට කපා ගන්න ඕනේනේ. හරි. මේ කපාගත්ත නැට්ට අපිට මෙතෙන්ට දාන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපිට තියෙන්නේ මේක මෙහෙම කන්න තමයි. දැන්
ඔන්න දැන් අපි අපේ දෙවනි කෝස් එක. ඒ කියන්නේ දැන් මෙතන අපි සුප් එකක් තමයි බොන්නේ. සාමාන්‍යයෙන් අපි සිංහලෙන් කිව්වට සුප් බොනවා කියලා ඇත්තටම අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් කියන්නේ you eat your soup කියලා. එතකොට ඔය තමයි සුප් හැන්ද. ඒ වගේම සුප් එක අපි ගන්න අනිත් අතට. අපේ ඉන්න අතට ගත්තොත් අපේ ඇඟේ හැලෙනවා. සාමාන්‍ය ක්‍රමය තමයි ওই විදිහට අපි අනිත් පැත්තට අරගෙන තමයි අපි අපේ සුප් එක බොන්නේ. දැන් මේක උණුසුම් සුප් එකක් මං කිව්වා වගේ. ඒ වගේම මේක ටිකක් තික් සුප් එකක්. එතකොට අපි ඔයගොල්ලෝ දන්න දෙයක් නේ සාමාන්‍යයෙන් අපි මීට ඉස්සෙල්ලත් කියලා දීලා තිනවා. එතකොට අපි මේ බ්‍රෙඩ් රෝල් එක කොහොමද කන්නේ කියන එක ඔයගොල්ලන්ට දැන් එතකොට අපි බ්‍රෙඩ් රෝල් එක අරගෙන ඕක ඔය කපන්නේ නැහැ. සෑන්ඩ්විච් කරන්නේ නැහැ. දැන් ඒ කියන්නේ මෙහෙම ගන්න. ඊට පස්සේ අපි ඒක තියාගන්නවා අපේ සයිඩ් ප්ලේට් එකේ. අපේ බ්‍රෙඩ් රෝල් එක එහෙම කපන්නෙත් නැහැ. හරි. බලන්න. අපි ඊට පස්සේ බටර් ටිකක් අරගෙන දැන් ඒකෙන් නෙමෙයි ගන්නෙ භාජනය අතට අරගෙන අපේ සයිඩ් ප්ලේට් එකට දාගන්නවා ඔය විදිහට. සයිඩ් ප්ලේට් එකට දාගෙන ඊට පස්සේ අර බන්නේ බ්‍රෙඩ් රෝල් එකකින් අරගෙන පොඩි කෑල්ලක් අපි කියන බයිට් සයිස් කියලා අරගෙන පොඩ්ඩක් කොහොම ওই විදිහට බටර් එක ගාගෙන පිටින්නවා. හරි. අර විදිහට සෑන්ඩ්විච් කරන්න එපා. ඊට පස්සේ අපි ওই විදිහට තමයි බටර් ගාගත්තා. ඒ විදිහට අපිට කන්න පුළුවන්. තව එකක් මතක තියාගන්න මම අර මේක ඊට ඉස්සෙල්ලත් කියලා දීලා තිනවා. මෙහෙම අපි කඩල අපේ සුප් එකට දාගන්න නෑ. මොකද සුප් එකට දාගන්නවා නම් අපි ඒක ඊට ඉස්සෙල්ලා ඔය බලන්න පුළුවන් ඒ ක්‍රූටෝන් ගැන කියලා දීලා තිනවා. ක්‍රූටෝන් තමයි දාන්නේ අපි සුප් එකට. ඊළඟට මේ බලන්න මේ තමයි අපේ මේන් කෝස් එක. දැන් අපිට මෙතන චිකන් තියෙන්නේ. ඔයාලට මතක ඇති දෙතුන් පාරක්ම අපි කියලා දීලා තිනවා චිකන් කොහොමද කපන්නේ කියලා. චිකන් කපාගෙන කන්නේ කියලා. දැන් කෝක් එකෙන් තද කරලා අල්ලගෙන, ඒ කියන්නේ ගෑරප්පෙන් තද කරලා අල්ලගෙන පිහියෙන් අපි කපා ගන්නවා පොඩ්ඩක්වත් අපහසුයක් නැතුව. දැන් ඔය විදිහට අපි කපා ගන්න එක අපි ඒ කපන කෑල්ල අපි කන්න ඕනේ. සාමාන්‍යයෙන් කපලා මේ ওই විදිහට කපලා පැත්තකින් තියන්නේ වෙන විදිහකට. දැන් බැලුවොත් අපි එතකොට කපලා ඇමරිකන් විදිහට ඒක අරගෙන කන්න පුළුවන් දකුණු අතින්. එහෙම නෙවෙයි දැන් මෙතෙන්දී අපි අර රියල් ඉංග්ලිෂ් වේ කියලා කියනවනේ. එතකොට අපි ওই විදිහට කපාගත් එක කන්නේ. දැන් බලන්න මට පොඩි කටුවක් අහන බෝන් එකක්. දැන් ඕක ඩිස්ලොජ් කරන්නේ කොහොමද? දැන් ඕක හැන්ද හරි ගෑරුප්පු අරගෙන තූ කියලා ගහන්නේ නැහැ. හරිද? සමහර අය මෙහෙම කළා තූ කියලා ගහනවා. එහෙම කරන්න එපා. මොකද ඒක අපි පාවිච්චි කරනවානේ හිමීට අරගෙන ඔයාගේ සයිඩ් ප්ලේට් එකේ තියාගන්න. සමහර අය පිඟානේ අයිනකින් තියාගන්නවා. හැබැයි ප්‍රොපර් විදිහ හරි විදිහ තමයි ඔයා තියාගන්න. ඊට පස්සේ ඔය උතන තියෙනවා ස්මෑෂ් පොටේටෝස්. අපි ඒක ගෑරුප්පුවට ලෝඩ් කරලා කන්නේ. ඔන්න බලන්න දැන් අපි කාලා ඉවරයි. හැමදේම කාලා ඉවර වෙලා. දැන් රවුන්ඩ් පිඟානක අපි සාමාන්‍යයෙන් ඉවර වුණාම ඒ කියන්නේ 5යි 10යි ඔරලෝසුවක් ගත්තොත් 5යි 10යි හැටියට තමයි අපි ඉවර වෙලා. මෙන්න මේ විදිහට තමයි කෑම ඉවර වෙලා අපි හරි විදිහට තියන්නේ. පිහිය මූණට වාගේ පැත්තට. බැරි වෙලාවත් ඕක 4:1ක නා 6:12. ඒ කියන්නේ හරි විදිහට කෙලින් තියන්න. දැන් අපි රවුන්ඩ්නේ. අපි බලමු ඔය 5යි 10යි වගේ තමයි අපි ඔරලෝසුවේ මේක තියලා තියෙන්නේ.